අපි අඟහරු ගැන, සිකුරු ගැන, ඉර ගැන, හඳ ගැන මේ අභ්‍යවකාශයේ තියෙන දේවල් ගැන සෑහෙන්න හොඳට මේ වෙනකොට දන්නවා. සෑහෙන දුරට ඉගෙනගෙන තියෙනවා, විස්තර හොයාගෙන තියෙනවා, අදටත් පරීක්ෂණ කරනවා. හැබැයි මේ මොනවා කරත් අපි මේ ජීවත් වෙන පොළව යට මොකද වෙලා තියෙන්නේ කියලා තාම ප්‍රශ්න ටිකක් තියෙනවා. කියන්නේ මේ පෘථිවි කබලේ, පෘථිවි ඇතුලේ වෙන්නේ මොකද්ද? මොකද්ද වෙලා තියෙන්නේ? මොනවද වෙමින් පවතින්නේ? මොකක්ද මේකේ ඉතිහාසය ගැන කියලා ඇත්තටම මේ වෙනකොටත් ප්‍රශ්න ටිකක් තියෙනවා. මොකද ගොඩක් අයට ගොඩක් සල්ලි තියෙන රටවල් වලට පවා මේ ගැන ගවේෂණය කරන එක සෑහෙන්න අමාරු වෙලා තියෙන්නේ. හැබැයි මුළු ලෝකේ ඉතිහාසයම අලුත් කරමින් පෘථිවිය මැද්දේ මැදට යන්න මැද්දේ මොනවද තියෙන්නේ කියලා බලන්න ඕන දැවැන්ත මෙහෙයුමක් ආරම්භ වෙලා තියෙනවා. වැදගත්ම දේ මේ මෙහෙයුම කරන්නේ නැවක ඉඳන්. ඉතින් චීනේ මෙන්ෂියන් චීනය විසින් මෑතකදී හදපු මෙන්ෂියන් කියන මේ අතිනවීන දැවැන්ත කැණීම් නැව මගෙන් තමයි මේ මෙහෙයුම කරන්නේ. මේකේ මේ නමේ තේරුම තමයි සිහිනය කියන එක. ඉතින් මේ නැවෙන් සාගර පතුලේ ඉඳන් කිලෝමීටර් 11ක් සාගරයේ පතුල යට ඉඳන් කිලෝමීටර් 11ක් පොළොව යටට විදින්න ඔන්න සැලසුම් කරලා තියෙනවා. ඔය දැන් කල්පනා කරා මීට කලින් මෙච්චර තාක්ෂණය දියුණුලා හඳටත් ගිය ලෝකෙක අපි මේක මීට කලින් කරලා තිබ්බේ නැද්ද කියලා. මීට කලින් රුසියාවේ තියෙන ලෝකේ ගැඹුරුම වල කෝලා සුපර්ඩීප් එක ගැන ඔය සමහර විට අහලා ඇති. මේක කිලෝමීටර් 12ක් ගැඹුරට හැරුවත් ඒකේ පෘථිවියේ යටටම ඒකෙන් ළඟා වෙන්න නැත්නම් ප්‍රාචරණය කියන කොටසට යන්න බැරි වුණා. මොකද ගොඩබිමේදී පෘථිවියේ කබොල පෘථිවිය පොළව ගොඩක් ඝනකමයි පෘථිවියේ ගොඩබිම පවතින තැන්වල. හැබැයි මුහුදු පතුලේදී මේ පෘථිවි කබොල ගොඩක් තුනීලු. මොකද මුහුදු පතුලට අර මුහුදේ තියෙන ඩීප් එකත් එක්ක මේක ඇතුළට ගිහින් ඉඳිදී මුහුද යටින් හාරගෙන යන්න ලේසි කියලා තමයි විද්‍යාඥයෝ හොයාගෙන තියෙන්නේ. ඉතින් ලේසියෙම මුහුද ඇතුලෙන් හොයාගෙන මුහුද යටි ඉඳන් හාරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් මෙතන තියෙනවා සෑහෙන අභියෝග ටිකක්. කිලෝමීටර් 11ක් යටට යද්දී තියෙන පීඩනය වගේම උෂ්ණත්වය කියන්නේ දරා ගන්න බැරි ගානක උෂ්ණත්වයක් ඔය කිලෝමීටර් 11ක් යටට යද්දී තියෙනවා. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 100 ගානක. ඒක ඉතින් ඕනම යකඩයක් වුණත් දිය වෙන තරමේ උෂ්ණත්වයක්. හැබැයි මේ නැවේ තියෙනවා අතියෝධ ඩ්‍රිල් එක හදලා තියෙන්නේ මේ වගේ අතිශය වැඩි උෂ්ණත්වයකවත් දිය වෙන්නේ නැති වෙන්න සහ ලෝකයේ මේ වෙනකොට තියෙන දියුණුම අතිශය ශක්තිමත්ම ලෝහ වලින් තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඇයි මෙච්චර දෙයක් වියදම් කළා මේක බිලියන ගාණක් වියදම් වෙන වැඩක්. ඔයා හිතයි ඇයි මෙච්චර ගාණක් වියදම් කළා ඇයි මේ චීනෙන් පොළව හාරන්නේ කියලා. මේකට හේතුව තමයි පෘථිවිය ඇතුලේ තියෙන මේ කොටසට ගියාම භූමිකම්ප සුනාමි ඇති වෙන්නේ කොහොමද? පෘථිවිය හැදුනේ කොහොමද වගේම එච්චර රස්නයක් තියෙන තැන්වල අදටත් ජීවයක් තියද කියලා නැත්තම් මොන හරි අමුතු ජීවීන් ඉන්නවද කියලා අපිට හොයාගන්න පුළුවන් වෙන එක. මේක ටිකක් ලොකු වැඩක්. ඒ කියන්නේ ඒවා නිකමට හිතලා බලන්න මෙච්චර සෙල්සියස් 100 ගානක රස්නේ තියෙන මෙච්චර යට පොළොවේ ජීවයක් තියෙන්න පුළුවන්ද? අපි කියන්නේ නිකන් බුද්ධ ආගමේ අපාය කියලා. ඉතින් ඒ වගේ ජීවයක් තියෙන්න පුළුවන්ද? මේ එන්න මේ දේවල් බලන්න තමයි චීනෙන් යන්නේ. එතකොට පෘථිවිය හැදුනේ කොහොමද කියලා ගොඩක් හොඳව විස්තරාත්මකව මේකෙන් බලා ගන්න පුළුවන් වෙනවා ස්තර වයිස් පොළව යටට යද්දි. ඊට පස්සේ සුනාමි භූමිකම්ප වගේ දේවල් ඇති වෙන්නේ කොහොමද කියලා සහ ජීවයක් තියෙද කියලා බලන්න. මෙන්න මේ දේවල් තමයි ඉතින් මේ පරීක්ෂණය මේ කරන්න යන දේ මෙයාලගේ බලාපොරොත්තු. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මෙච්චර වේදමක් කළා පොළව හාරගෙන ගිහිල්ලා චීනෙට මොනව හම්බ වෙයිද? ඔයාලා හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.